සුබ දවසක් හැමෝටම. අද මගේ 9 වෙනි ප්ලාන්ට් සේල් එක. මේ වෙනකම් මගේ ප්ලාන්ට් සේල් වලින් ප්ලාන්ට් මිලදී ගත්ත හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරලා සපෝට් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අදත් මම ප්ලාන්ට් වලට නම්බර්ස් දාලා නැහැ. මම ප්ලාන්ට් එක මිලත් එක්ක කියනවා ඔයාලට අවශ්‍ය අයට ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. බලමු අද මොනවාද තියෙන පැල කියලා. මෙන්න මේ කහපාට මල් කිනිත්තක් හැදෙන මේ ඕකිඩ් මලක් වගේ හැදෙන්නේ. ඒනට ඕකිඩ් වර්ගයක් නෙමෙයි මේක. මේ බුෂ් එකක් වගේ හැදෙන ප්ලාන්ට් එකක්. ගොඩාක් අවුව ප්‍රදේශ වලට හොඳට ඔරොත්තු දෙනවා. තද අවුවට හොඳට හදන්න පුළුවන් ප්ලාන්ට් එකක් මේ. මේකේ පැල තියෙනවා ඕන කෙනෙක් ඉල්ලන්න රුපියල් 100යි. මේ කහපාට මල් ගොඩාක් පිපෙන මේ ප්ලාන්ට් එකක් තියෙනවා. ඒකෙත් පැලයක් රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ වර්ගයේ මෙන්න මේ ප්ලාන්ට් එක තියෙන්නේ. මේකේ මේ කොළ වලින් තමයි පැල බෝ වෙන්නේ. ගොඩ පැල හදා ගන්න පුළුවන්. ලස්සන මලක් වගේ ඝනකම් පත්‍රයක් තියෙන්නේ. ඒකේ පැල තියෙනවා මෙන්න මේ විදිහේ පැල දෙකක් තියෙන්නේ මේකේ. මේව දෙනවා රුපියල් 100යි. එතකොට මෙන්න මේ වර්ගයේ මම කලිනුත් සේල් වලට දැම්මා. මෙන්න මෙයා හැංගින් ප්ලාන්ට් එකක්. මේක දෙනවා රුපියල් 100යි. එතකොට මෙන්න මේ පන් විශේෂය පොන්ට් වලට හදන්නේ ගොඩක්. මේවා නම් ලොකු පඳුරු තියෙන්නේ. මේකෙත් පඳුරු දෙන්න පුළුවන් රුපියල් 150ට. කැමති අය කියන්න මේකේ පඳුරු එවනවා නම් කොළ කපලා අලිය තමයි එවන්න වෙන්නේ. මෙන්න මේ වගේ කුරුල්ලෝ තියෙන පඳුරු තමයි එවන්න පුළුවන්. මේකෙත් පැල තියෙනවා 150යි. මෙන්න මේ මල් වර්ගය මේකෙත් මම කලින් සේල් එකට දැම්මා. මේකෙත් පැල තියෙනවා. ඒකෙත් ඕන අය ඉල්ලන්න. ඊළඟට මෙන්න මේ සිංගෝනියම් එක ලස්සන පඳුරක් තියෙන්නේ. මෙන්න මේක රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ කහපාට මල පිපෙන මම අර කලින් දැම්මා මගේ සේල් වලට දම් පාට මලක් පිපෙන එකක්. ඒ විදිහෙම මලක් පිපෙන්නේ ඊට වඩා මල ලොකුයි. ඒ වගේම තමයි හැදෙන්නේ මේකත්. ලොකු පඳුරක් තියෙන්නේ. කහපාට මලක් පිපෙන මෙයා රුපියල් 100යි. ඊගොඩ මේ ඇග්ලෝනිමා එක 100යි. ඊළඟට තියෙන මෙන්න මේ පිලෝ එක කට් මුල් දාලා තියෙන්නේ. කට් කරන්න පුළුවන්. හොඳට කට් කරලා පැල හදා ගන්න පුළුවන්. මෙන්න මේ පිලෝ එක රුපියල් 220යි. ඊගොඩ තියෙන මෙන්න මේ මූන් ලයිට් එක 250යි. ඊගොඩ තියෙන මෙන්න මේ විසිතුරු පත්‍ර ශාකය රුපියල් 100යි. මේකෙත් පැල ගොඩක් තියෙනවා. ඊගොඩ තියෙන මෙන්න මේ චීස් ප්ලාන්ට් එක. ඒකත් එහෙමයි හොඳට කට් මුල් දාපු ප්ලාන්ට් එකක්. කට් කරන්න පුළුවන්. තැන් 3කින් විතර රුපියල් 200යි. ඊගොඩ තියෙනවා මෙන්න මේ වෙල් වර්ගයේ ලිප්ටික් එක රතු පාට. මෙන්න මේක රුපියල් 200යි. ඊළඟට තියෙන මෙන්න මේ බිගෝනියා වර්ග. මේ බිගෝනියා වර්ගයේ රුපියල් 200යි. ඊගොඩ තියෙනවා මේක මම කලින් සේල් වලට දාලා තියෙනවා. මේකේ පැල දෙකක් තියෙන්නේ. මේක රුපියල් 150යි.
ඊගොට තියෙනවා මෙන්න මේ දම්පාට මල පිපෙන දිය කුණ්ඩු එක රුපියල් 80යි. ඊළඟට තියෙන්නේ කෝලියාස් වර්ග. කෝලියාස් වර්ග තියෙනවා මේ වගේ පැල දෙකක් තියෙන්නේ 100යි. මේ තියෙන එකම තමයි මේ දෙකේ පාට මම දෙකම ගෙනල්ලා තියෙන්නේ පාට දෙකේ වෙනස පෙන්වන්න. මේ කව්වේ තියලා මේ කව්වේ තියන්නේ නැතුව කෝලියාස් රුපියල් 100යි. කෝලියාස් තියෙනවා මේ වර්ගෙ තියෙනවා ලොකු ප්ලාන්ට් තියෙන්නේ මේ පැල දෙක දාපු ලොකු ප්ලාන්ට් තියෙන්නේ. ඊගොට මේ වර්ගේ මේ හැම කෝලියාස් එකක්ම රුපියල් 100ට දෙන්නේ. ඊළඟට මේ වර්ගේ මේකේ පැල දෙකක් නැහැ. මේකේ මාගාව පැල ගොඩක් නැහැ. මේක රුපියල් 100යි. මේකෙත් පැල දෙකක් තියෙනවා 100යි. ඊගොට තියෙනවා ක්‍රෝටන් වර්ග ටිකක්. මම ගිය පාර සේල් එකටත් දැම්මා. මෙන්න මේ ක්‍රෝටන් වර්ගේ 100යි. මෙන්න මේ රවුම් කොලේ මේව ලස්සනයි. ගොඩක් අවුවට ගොඩ එකෙන් තද අවුවත් නෙමෙයි තද අවුවටත් පාට පිච්චෙනවා. ඒකත් කියන්න ඕන. සාමාන්‍යයෙන් අවුව තියෙනකොට මේව ලස්සනට පාට වෙලා එනවා. මේ වර්ගේ ඊළඟට තියෙන මෙන්න මේ වර්ගේ ඒකත් රුපියල් 100යි. මෙන්න මේ වර්ගෙත් තියෙනවා. මේකත් ලස්සනට රතු පාට වෙනවා. ඒකත් රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ වර්ගේ මේක රුපියල් 100යි. ඊගොට මේ වර්ගේ මේක නම් පොඩි පැලයක් තියෙන්නේ. ඒක නිසා ඒක 80යි. ඊට පස්සේ ඇග්ලෝනිමා මේකේ පැල 3ක් විතර තියෙනවා. මේක රුපියල් 100යි. මේකත් ලොකු පැලයක්. හොඳට කට් මුල් දාපු කට් කරගන්න පුළුවන් පැලයක් තියෙන රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ රතු පාට ඇග්ලෝනිමා එක මේකත් රුපියල් 100යි. ඊගොට මෙන්න මේ ඇග්ලෝනිමා එක මේක රුපියල් 100යි. ඊගොට මෙන්න මේ කැලේඩියම් එක මම මේකේ මද පොට් එක පෙන්නන්න. මේක රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ ග්‍රාස් එක මේකත් රුපියල් 100යි. ඊළඟට මෙන්න මේක මේ ප්ලාන්ට් එකත් රුපියල් 100යි. ඊගොට තියෙනවා මෙන්න මේ කහපාට ලයින් එකක් යන සැන්සවේරියා මේ වර්ගේ. මේකෙත් ප්ලාන්ට් තියෙන ඕන කෙනෙක් ඉල්ලන්න. මේ තියෙන්නේ මම අර කැලේඩියම් පෙන්නපු එක. මේක තවත් පාට වෙනවා මීට වඩා. මේ ගොඩක් හෙවන තැනක තියෙන්නේ මේක. ඒ වගේම මෙන්න මේ පිලෝ වර්ගේ පිලෝ යෙලෝ කියන එක මේ වර්ගේ ප්ලාන්ට් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම මේ පෙන්නනේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. ඒ වගේම මෙන්න මේ සිංගෝනියම් එක මේ වර්ගෙත් තියෙනවා. ප්ලාන්ට් එකෙත් තියෙනවා. මෙන්න මේ බිගෝනියා එක. මෙන්න මේ බිගෝනියා එක සේල් කරනවා. මේක රුපියල් 100යි. කොළ 5ක් තියෙනවා. මේ මම කලින් දාපු බිගෝනියා වර්ගයක් සේල් එකට. මේක නම් ප්ලාන්ට් නෑ. මේකේ මලක් පිපිලා මම මේ අදමයි දැක්කේ. ලස්සන මලක් පිපිලා තියෙනවා. එතකොට මෙන්න මේ කැලේඩියම් වර්ගයේ මේ මද පොට් එක මේකෙත් තියෙනවා ප්ලාන්ට්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකට මැසේජ් එකක් දෙන්න. ඔය විදිහට තමයි අද ප්ලාන්ට් එක තියෙන්නේ. ප්ලාන්ට් අවශ්‍ය කෙනෙක් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දෙන්න. ගිහින් එන්න.